Guys, please subscribe my YouTube channel linked in profile. ආයිබෝන් ඉතින් අන්තර්ජාලයෙන් අරබන සිළුම අපේ ලාංකික හදවත් වලට ඉතින් සුපුරුදු විදියට කැටයක් නෑ ඩිසයින් නෑ සුපුරුදු විදියට ඔබත් එක්ක එකතු වෙන මම ශිරෝ හීරෝ මැද පෙරදිග කාන්තා හඬ. ඉතින් අත්දැකීමෙන් මාවැනි ආදරණීය තවත් කාන්තාවකට දැනුම ෂෙයා කරලා දෙන්න තමයි මම මේ විදිහට ඔබත් එක්ක එකතු වෙන වීඩියෝ එකකින්. ඉතින් මගේ channel එක හරහා. ඉතින් කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිත් වැඩ රාජකාරී මැද්දේ තමයි මේ විදිහට ඉතින් පුංචි වෙලාවක් වෙන් කරගෙන ඔබ ඉදිරියට එන්නේ. ඉතින් අත්දැකීම ෂෙයා කරලා දීලා යන්න. මොකද අත්දැකීම කියන දේ ගොඩක් වටිනා දෙයක්. ඒක සිලබස් එකේ නැහැ. අත්දැකීම ඒ කියන්නේ අපි කරන වෘත්තියත් එක්ක ඒක පටහැනි වෙච්ච දෙයක්. ඒකේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒක සිලබස් එකට යන්න කොහොමවත් විදිහක් නැහැ. ඉතින් ඒක පොතේ පතේ නැති දැනුම අත්දැකීම කියන්නේ. ඉතින් ලංකාවේ දැන් අපි ඒජන්සි එකකින් ආපුවාම ඒකේ ඉන්න සර්ලා මිස්ලා අපි මේ රටකට එව්වට මේ ගෙයක් අස්සේ මොනවද වෙන්නේ කියන එක කිසිම කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඒ ගේ ඇතුළට ඇවිල්ලා වැඩ කරන කෙනා තමයි මේ ගෙයක් ඇතුලේ මොන වගේ දේවල්ද සිදු වෙන්නේ මේ වෘත්තිය පිළිබඳව කියලා අවබෝධයක් තියෙන්නේ. ඉතින් වැඩ කරන ඔබ දන්නවා මම කියනකොට. නේ ඔබ දන්නවා. ඔබ මේ වෙනකොට ගෘහ සේවා වෘත්තියේ නිරත වෙන කාන්තාවක් නම් ඔබ දන්නවා. ඉතින් අද කතා කරන්න ආවේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්න. ගොඩක් සමාජීය මාධ්‍ය තුල සැරිසරන වීඩියෝ තියෙනවා මේ අපේ ගෘහ සේවයට එන ආදරණීය කාන්තා ඔබ මේ යුනිෆෝම් එක හොඳටම අඳිනවනේ. දැන් මේ ඔය වීඩියෝ එක බලනවා නම් මේ යුනිෆෝම් එක හවුස්මේට් වෘත්තියේ ලැබෙන යුනිෆෝම් එක. ඉතින් මේකට මම පට්ට විදියට ආදරේ. මොකද මේ යුනිෆෝම් එකට මම ගොඩක් ගරු කරනවා. මේකෙන් අපි විශාල මෙහෙවරක් අපේ රටටත් කරනවා. මොකද්ද? විදේශ විනිමය. මේ එක රටක් ගන්නකොට ලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය කාන්තාවන් ඇවිල්ලා ගෘහ සේවයේ නිරත වෙලා වසර 2කට ඇග්‍රීමන්ට් සයින් වෙලා මේ වෘත්තියේ නිරත වෙලා විනිමය මාස්පතා අපේ රටට යන්නේ මැද පෙරදිගින්. නැත්නම් යුරෝපෙන් එහෙම නෙමෙයි. රට විරෝධ කියලා බහුවචනෙන් ඇදුනට වැඩි විනිමයක් යන්නේ මැද පෙරදිගින් ගල්ෆ් රටවල් වලින්. ඉතින් ඒක කියන්න ඕන. හැබැයි ගොඩක් කට්ටිය හවුස්මේට් කෙනෙකුට නිකන් මේක පහත්තට දාපු වෘත්තියක් විදිහට තමයි පිළිගැනීම තියෙන්නේ. ඒ කොහොම නමුත් පිළිගැනීම කොහොම නමුත් මේ වෘත්තිය රෙස්පෙක්ට් කරනවා මම නම්. මොකද මේ වෘත්තිය නිසා අද රටක් ඩොලරේ විනිමය පැත්තෙන් කවර් වෙනවා. ඒ වගේම අපේ ෆැමිලි සතුටෙන් ඉන්නවා. මොකද ලංකාවේ සාමාන්‍ය ගෘහණියකට ලක්ෂ 1.78ක වගේ පඩියකට යන්න බෑ. රජයේ සේවකයෙකු ඒ ගණන් ගද්දී සාමාන්‍ය ජනතාව අපිට කොහොමත් ඒ වගේ තැනකට යන්න බෑ. ඒ වගේ සැලරි එකට මම කියන්නේ. ඉතින් ඒ නිසා මම මේ යුනිෆෝම් එක ගොඩක් ආදරය කරනවා. ඉතින් මට එහෙම ලැජ්ජාවක් නැහැ සෝෂල් මීඩියාවකට එන්න මේ යුනිෆෝම් එක ඇඳගෙන මේ විදියට channel එකක් ඉදිරියට ඇවිල්ලා කැම්ම කරගෙන කතා කරන්න මට නම් ලැජ්ජාවක් නැහැ. මොකද මේ යුනිෆෝම් එකට පින් සිද්ධ වෙන්න තමයි අපේ රටේ විනිමය පැත්තෙන් ලොකු සහයෝගයක් ලබා දෙන්නේ. ඉතින් එතකොට මම ඒකයි මේ යුනිෆෝම් එකට මෙච්චර ආදරය කරන්නේ. නැත්නම් කට්ටිය හිතන්නේ මෙයා මොකද මේ යුනිෆෝම් එකට මෙච්චර ආදරය කරන්නේ කියලා. ඉතින් ඒ නිසායි එහෙම කිව්වේ. ඉතින් මම කතා කරන්න ආවේ අද ඒක පිළිබඳව නෙමෙයි වැඩිපුරම. ඉතින් සමාජ මාධ්‍ය තුල සැරිසරන වීඩියෝ තියෙනවා මේ යුනිෆෝම් එක ඇඳගත්තු අපේ ආදරණීය කාන්තාවන්ට විශාල ප්‍රශ්න මේ රටවල් වල තියෙනවා. ඉතින් සමහරක් කට්ටියට මේ රටකට ආවට පස්සේ මේ ගෙදරකට ආවට පස්සේ කන්න නැහැ කියනවා. කන්න නැහැ කියනවා. ඉතින් ඒක හිතන්න අමාරු කාරණාවක්. ඉතින් මම මේ වෘත්තියේ දැන් රටවල් 3ක් අවුරුදු 7ක් වගේ කාල සීමාවක් මේ වෘත්තියේ නිරත වෙන ආදරණීය කාන්තාවක් මම. ඉතින් කන්න නැහැ කියනවා. ඉතින් ඒක හිතන්න බැරි ප්‍රශ්නයක් කියන්නේ මේ කන්න මේ මිනිස්සු අපිට උයලා දෙන්නේ නැහැ. මොන මොහොතකවත් මේ මිනිස්සු අපිට උයලා දෙන්නේ නැහැ කන්න. මේ ගෙවල් ඇතුලේ ඕන තරම් කැම බීම තියෙනවා. කුණුබක් කිය දාන දේවල් කන්න තරම් එහෙම මේ රටේ ඉන්න මිනිස්සු එහෙම කරන්නේත් නැහැ. කුණුබක්කේ තියෙන දේවල් කන්න එක්ක ඔබ කම්මැලි වෙන්න ඕනේ. ඔය ගෙදර වැඩ කරන ඔබ මං කියන්නේ ලාංකික කාන්තාව ඔබ කම්මැලි වෙන්න ඕනේ. මොකද මේ කුණුබක්කේ තියෙන දේවල් කන්න දෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔයාලා ඇත්තටම මේ දේවල් කන්න යන්න එපා.
කන්න නැත්තම් ඒ දේවල් කොහොම හරි අපිට ආයතන තියෙන ඒවා සම්බන්ධ කරලා ඒ ප්‍රශ්න ගැටලු කියලා එහෙම කුණු බක්කේ දෙන දේවල් කන්න ඒවා වීඩියෝ කරලත් දානවා මෙහෙම කනවා කියලා. එතකොට මිනිස්සු හිතන්නේ අපි බල්ලෝද? අපි කෙල්බද අපි? හැලිවානම්. එහෙමද නෑ. එහෙම නෙමෙයි අපි සත්තු නෙමෙයිනේ. අපි බල්ලොත් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ඒ වගේ කන්න යන්න එපා කවුරුත්. මම දැකලා තියෙනවා ඒ වගේ මේ සැරිසරනවා මේ අන්තර්ජාලයේ මේ යුනිෆෝම් එක ඇඳගත්තු අපේ ආදරණීය කාන්තාවන්ට මෙහෙම කන්න නෑ. මෙහෙම මේ කුණු බක්කේ තියෙන ඒවා කනවා කියලා. ගෙවල් ඇති සමහරක් ගෙවල් වල නිකන් අර තර්ජන ගර්ජන කරන ගෙවල් ඇති ඒවා ඔයාලා කතා බහ කරලා දැන් ඔන්න ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් කෙලිම මාව හොයාගෙන එන්න. මොකද මම ඒවට සාමාන්‍ය විදිහට ඔයාලට මගේ අත්දැකීමෙන් ෂෙයා කරලා දෙන්න පුළුවන් මට. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවනම් TikTok page එකේ ඉන්න එක පැත්තෙන් ඇවිල්ලා සම්බන්ධ කරගන්න අනිවාර්යෙන් සපෝට් කරනවා. මම ගොඩක් හිතන විදිහ තමයි එහෙම කන්න නැතුන් නෑ මේ ගෙවල් ඇතුළේ. ඉතින් අපි හදාන කන්න ඕනේ. හැබැයි ඉතින් මේ ගෙදරත් මම හදාන කන්නේ. මොකද මෙයාලට හදන ඒවා එයාලා අරගෙන යනවා. ආය අපිට තියන්නේ නෑ. උඹලා උයාන කාකල්ලා. ඉතින් එතකොට බඩු තියෙනවනේ. පරිප්පු වලහාල් ඒ විදිහට තියෙනවා. මොනවා හරි අපිට උමනා දෙයක් තියෙනවා මාමට කිව්වා ගෙන්න ගත්තා. ඉතින් එහෙමයි. ඒ පැත්ත ගැන හිතලා ඔයාලා ටෙන්ෂන් වෙලා මානසිකව වැටෙන්න එපා. ඒකයි කියන්නේ මේ වීඩියෝ නරඹන්න අපි අත්දැකීමෙන් දෙන වීඩියෝ මේ අන්තර්ජාලයේ අපේ පළවෙනි පාර විදේශගත වෙන අපේ ආදරණීය කාන්තාවන්ට වටිනා විදිහට මේ වගේ වීඩියෝ එකක් කරන්නේ ඒකයි. ඉතින් එතකොට කියයි හැම ගයක්මත් එහෙම නෑ නංගි කියලා. නෑ. ඒ විදිහට අපි හදා ගන්න ඕනේ. දැන් මේ ගෙදරට එනකොට දැන් මම මේ හදාන තියෙන රෙස්ට් ටයිම් එකක්. පැය 3:00මාරක රෙස්ට් ටයිම් එකක්. වැඩ ආරම්භ කරන වෙලාව, වැඩ අවසන් කරන වෙලාව ගිවිසුමෙත් තියෙනවා. බැරිම අවස්ථාවක ගිවිසුමේ තියෙන දේවල් එයාලට පැහැදිලි කරලා අපිට ගන්න පුළුවන්. සේවා ගිවිසුමේ විදිහට. නැත්තම් අපි හදා ගන්න ඕනේ ටයිම් ටේබල් එක. මොකද අපි වසර 11ක් පාසල් යන කාලේ අපි පීලෙට් එකට වැඩ කරා නේ විෂයන් හදාරන්නේ අපි පීලෙට් එකෙන්. ඒ වගේ කාලසටහන. එතකොට අපි පොට්ටිය ගෙනියන්නේ කාලසටහනකට. එතකොට තරුණ වියට ඇවිල්ලා අපි මොන වෘත්තියක නිරත වුණත් අපේ ජීවිතය තුළ අතුලාන්තයේ තියෙන කාලසටහනක් තියෙන්න ඕනේ. කාලසටහනේ විදිහකට වැඩ කරන්න ගත්තොත් කොතන වුණත් පිළිවෙල පැත්ත හැම පැත්තම බැලන්ස් එකේ ගියොත් වරදින්න නම් නැහැ පුතේ. ඉතින් ඒක මම අද දවසේ සමාජගත කරන්න ඕනේ. මොකද කාලසටහනකට අපිට වැඩ කරන්න පුරුදු වෙලා අපි ඉන්නවා නම් ජීවිතේ කොතනකවත් වරදින්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න ලැන්ග්වේජ් එක අංක 1ටම ඕනි. ඉතින් ඒ නිසා ලැන්ග්වේජ් එකත් පුරුදු වෙන්න අලුතෙන් එන කට්ටිය අරබි භාෂාවනේ අරබි භාෂාව හොඳටම වාක්‍යයකට හරවලා කතා කරන විදිය දැන් ගොඩක් YouTube channel වල තියෙනවා ගහලා ගන්න පුළුවන් අරබි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. උනන්දුව උත්සාහය කැපවීම මත දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට කරන්න කුණු බක්කි වල තියෙන දේවල් කාන වීඩියෝ දාන්නෙම කන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම මේ ගෙවල් වල හැමදේම තියෙනවා. ඉතින් අපි හදාගෙන කන්න ඕනේ. යාලා අපිට හදලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මාසකට නිවාඩුවක් එළියට යන්න පුළුවන් Tamanට උවමනා බඩු මුට්ටු ගන්න. ඉතින් ඒවා අපේ සේවා ගිවිසුමේ තියෙනවා. ඒ දේවල් ඔයාලා ඉල්ලන්න. අදාළ ස්පොන්සර්ගෙන්. එතකොට එයාලා ඒ දේවල් දෙනවා. එතකොට ඉල්ලන්න ඕනි සිංහලෙන් නෙමෙයි, සිංහල භාෂාවෙන් නෙමෙයි, අරාබි ලැන්ග්වේජ් එකෙන්. එතකොට අපිට ඒ දේවල් හරි විදියට ලබා ගන්න පුළුවන්. එතකොට වසර දෙකක් අවසන් වෙලා ලංකාවට එනකොට අපිට බෝනස් එකක් තියෙනවා. පඩිය අපි කියමුකෝ ජෙනරල් ඇග්‍රීමන්ට් එකේ 120ක සැලරි එකට අපි එන්නේ KD 120ක් කියලා. එතකොට 122ක් වුණා මෙතන 240ක්. එතකොට මාස දෙකක වැටුපක් එක්ක අපේ ඒ කියන්නේ අපිට සාපර යන්න ඒ කියන්නේ වැකේෂන් යන්න එයාලා මාස දෙකක වැටුපකුත් එක්ක ටිකට් එකත් එක්ක අපිට ලබා දෙනවා. ඒ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ගන්න කොහොමද කියලා ගොඩක් අපේ සහෝදරයන්ගේ YouTube channel වල දාලා තිනවා. බෝනස් එක ගන්න මොන ආකාරයකටද කොහොමද ඔබ ඉදිරිපත් වෙන්න ඕනි. ඉතින් මේ දේවල් ඔයාලා අනුගමනය කරන්න වීඩියෝ නරඹන්න සමාජයේ ඒ කියන්නේ සංසරණ වෙන වීඩියෝ ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න හොඳ දේවල්. හරිම තීරණේ ඔබ නිවැරදි තීරණේ තමයි බලලා ගන්න ඕනේ. මොකද සමහරක් ඒවා 100%ක් හරියවත් යන්නේ නැහැ. එතකොට ඔබට තියෙනවනේ මොලේ ඔබ ඒ මොලෙන් කල්පනා කරලා ඔබ හරිම තීරණේ තමයි ගන්න ඕනේ. මේක මෙහෙම කියනවා. මම මේ දේ කරන්න ඕනේ. එතකොට මේ දේවල් කරනකොට ගොඩක් මේ ඉදිරිය ගැන හිතලා තමා කරන්න ඕනේ. කලබල වෙලා කරන්න යන්නත් එපා කිසිම දෙයක්. එතකොට අමාරු වැටෙනවා. ඉතින් මම කතා කරන්න ආයේ ඔය කනබොන එකක් පිළිබඳව මම දැක්කා.
ඔය වගේ මේ සැරිසරනවා වීඩියෝ එකක් අන්තර්ජාලේ. ඉතින් මට කියන්න තියෙන්නේ කිසිම කෙනෙක් කුණු බක්කේ තියෙන දේවල් කන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෘතියට එන. ඔබට ඒ කියන්නේ පහසුකම් වලින් සපිරුණු ඒ කියන්නේ කාමරයක් අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ හවුස්මේට්. ඒ වගේම විවේක කාලයක්. ඒ වගේම වැඩ ආරම්භ වෙන ටයිම් එක, වැඩ අවසන් වෙන ටයිම් එක මේ දේවල් ගෙදරින් ඔයාලට ලබා දෙනවා. මේ ගෙවල් වල ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ගෙවල් 10ක් 10 ආකාරයකට තමයි වැඩ සිද්ධ වෙන්නේ. එතකොට මේ ගෙවල් වල ඒ කියන්නේ සිටුේෂන් එක අනුව ඔබට කොහොමත් ෆ්‍රී ටයිම් එකක් මේ වෘත්තියේ ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් ඔබ මේ දේ ලබා ගන්න. ඉතින් එහෙම තමයි අද දවසේ අත්දැකීම මම ඔය ෂෙයා කරලා දුන්නේ. ගොඩක් කට්ටියට අවබෝධය නැහැ. ගොඩක් කට්ටිය හරි බයයි කතා කරන්න. අනිත් එක තමයි මට කියන්න තියෙන්නේ ඔබ කතා කරන්න. ඒ කියන්නේ කිසිම බයක් නැතුව ඔබ ගෙදර ඉන්න ඔබගේ බාබා මාමත් එක්ක සුහදශීලීව කතා කරන්න. ගොඩක් සමීප වෙන්න යාළ අතරේ. එයාලා ගොඩක් කැමති යාළගේ ලැන්ග්වේජ් එක කතා කරනවා නම්. ඉතින් ඒ විදිහට ඔයාලා එයාලට ගොඩක් සමීප වෙලා මේ දේවල් හරි විදිහට හදාගන්න කියන එක ඉතින් අද දවසෙත් වීඩියෝ එකෙන් කියනවා. ඉතින් එහෙනම් මම හිතනවා ගොඩක් කට්ටියට ලොකු අවබෝධයක් එන්නේ නැති. මොකද මම මේ දේවල් කතා කරන්නේ පොතක් බලාගෙන නෙමෙයි. ඔබ ඉදිරියේ කැම් එකක් ඉදිරියට ඇවිල්ලා මේ විදිහට ජනහඩක් දෙන්නේ මගේ අත්දැකීම. මොකද මගේ අත්දැකීම මගේ ඒ කියන්නේ සරුවාංගෙම තියෙනවා මගේ අත්දැකීම. මොකද මම ලබාගත්තු දේනේ. එතකොට ඒක පොතක් බලාන කියවන දෙයක් නෙමෙයි. ඒ මං ෂෙයා කරන්නේ මගේ අත්දැකීම. ඉතින් තවත් දවසක එනම් ලස්සන වීඩියෝ එකකින් ඔය වගේ අත්දැකීම් ෂෙයා කරන්න එන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. වීඩියෝ එක අනිවාර්යෙන්ම subscribe කරලා නැති අපේ channel එක subscribe කරලා නැති අපේ ආදරණීය හදවත් නැවතත් වීඩියෝ එකක් දාපු ගමන් නරඹන්න subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියනවා එහෙනම්. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. අල්ලා දෙවි පිහිටයි.